හායි යාළුවනේ ස්පයිඩර් නෝයර් පළවෙනි එපිසෝඩ් එක ඔයාලා හැමෝම බලන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද අපි බලන්න යන්නේ මේ සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකේ බ්‍රේක් ඩවුන් එක. මේ එපිසෝඩ් වලින් අපිට වැඩිපුරම බලා ගන්න ලැබෙන්නේ බෙන් රෙයිලිගේ ඒ සුපිරිම ඉන්වෙස්ටිගේෂන් එක. එහෙමත් නැත්නම් එයා මේ කේස් එක පස්සෙන් පන්නන විදියයි. ඒ වගේම මේකේ තියෙන ප්ලෑන් සීන්, ඇක්ෂන් සීන්, කාර් වලින් බේරලා යන සීන් වගේ දේවල් පට්ටම ලස්සනට මේකෙන් අපිට පෙන්වලා තියෙනවා. ඉතින් වැඩි කතාවක් නැතුව අපි කෙලිම එපිසෝඩ් එක ඇතුළට යමුද? වීඩියෝ එක බලන්න කලින් channel එක subscribe කරලා like එකකුත් දාන්න අමතක කරන්න එපා. ඔයාලට මතක ඇති පළවෙනි එපිසෝඩ් එකේ අන්තිමට කැට්ටාඩි ළඟ හිටපු බොඩිගාඩ් ඒ කියන්නේ ෆ්ලින්ට් මාර්කෝ නැති වෙලා කියලා බෙන් රේලිට මේ කේස් එක බාර දෙන්න ආවා. ඇත්තටම ෆ්ලින්ට් Tamanගේ සුපිරි බලයන් පාලනය කරගන්න බැරි වුණ නිසා එයා කැට්ටාඩිටත් නොකියම එතනින් ගිහින් තිබුණේ. ඉතින් කැට්ටාඩි මේ කතාව අපේ බෙන් රේලිට කිව්වට රේලි කැට් ගැන පොඩි සැකයක් ඇති වෙනවා. රේලි හිතනවා කැට් මොනවා හරි දෙයක් අංගන්න හදනවා කියලා. මේ කේස් එක ගැන රේලිට පොඩි සැකයක් තියෙනන්දා මේ කේස් එක අනිවාර්යයෙන්ම ඔයලා බලන්න ඕනි කියලාම මේ කේස් එක රේලි බාර ගන්නවා. මේ ෆ්ලින්ට් කියන කෙනා කලින් වැඩ කළේ සිල්වර්මන් යටතේ. ඉතින් සිල්වර්මන්ුත් එක පැත්තකින් ෆ්ලින්ට්ව හොයාගෙන ඉන්නේ. මෙතනදී අපිට සිල්වර්මන්ගේ ලයිෆ් ස්ටයිල් එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එයා කොච්චර සල්ලිකාරයෙක් විදිහට ජීවත් වෙන්නේ කියලා පැහැදිලිවම පෙන්නලා තියෙනවා. එතනදී සිල්වර්මන් කියනවා මට බඩු වගේක් එන්න තියෙනවා. මමම ගිහින් බලන්නම්. හැබැයි එතනදී වින්ස්ටන් කියනවා නෑ ඔයා ඉන්න. මම ගිහින් ඒක බලලා ඊට පස්සේ ඔයාව එක්කන් යන්නම් කියලා. මෙතනදී සිල්වර්මන්ව පොඩ්ඩක් පහත් කරලා කතා කරනවා වගේ තමයි වින්ස්ටන් කතා කරන්නේ. හැබැයි පාර්ට්නර් සිල්වර්මන් ආයෙත් බැස්සොත් මොනවා වෙයිද කියලා දන්නවනේ. එයා පොඩ්ඩක් තරහින් මෙතනදී කතා කරලා තියෙනවා. පුළුවන් නම් ෆ්ලින්ට්ව හොයාගෙන වරෙන් කියලා. ඊළඟ ෆ්‍රේම් එකෙන් අපිට රොබිගේ ලයිෆ් ස්ටයිල් එක බලා ගන්න පුළුවන්. ඒක අපේ සිල්වර්මන්ගේ ජීවිතයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ පැත්තක්. මොකද ඔයාලට මේ ෆ්‍රේම් එකෙන්ම බලා ගන්න පුළුවන්. රොබි නිකන් පාන් කෑල්ලට සෝස් විතරක් දාගෙන කන විදියට පෙන්වන්නේ. ඒ දවස්වල තිබුණු පොහොසත් සහ දුප්පත් මිනිසුන්ගේ වෙනස තමයි මේකෙන් පෙන්වන්නේ. කොහොම හරි රොබි ජිමි ඇඩිසන්ගේ කේස් එක ඉවර කරලා Tamanගේ ඩේලි බීගල් පත්තර ජීවිතේ කරගෙන යන්න ඕන නිසා රොබි ගොඩක්ම මේ කේස් එකට සම්බන්ධ වෙලා තොරතුරු හොයනවා. මේ පැත්තෙන් අපේ බෙන් රේලි ෆ්ලින්ට් මාර්කෝ හිටපු අපාර්ට්මන්ට් එකට තොරතුරු හොයන්න එනවා. එතන තියෙන ලාච්චුවේ තිබිලා රේලි ෆොටෝ වගේක් අරන් බලනවා. ඒකේ තියෙන්නේ ඉස්සර මෙයාලා යුද්ධ කරපු කාලේ ගත්ත පින්තූර. මේ යුද්ධේ කාලේ තමයි ජිමි ඇඩිසන් වගේම ෆ්ලින්ට් මාර්කෝ දෙන්නම එකට එකතු වෙලා යුද්ධ කරන්න ගිහින් තියෙන්නේ. විශේෂම දේ තමයි අපේ බෙන් රේලිත් ඒ කාලේ ඒ යුද්ධේ ඉඳලා තියෙනවා. අන්න ඒ යුද්ධයේදී තමයි මෙයාලව එක එක හත්වදා බැලිම්. ඒ කියන්නේ ටෙස්ට් එක්ස්පෙරිමන්ට් වලට හවු කරලා තියෙන්නේ. ෆ්ලින්ට් වගේම ජිම්වත් මේ ටෙස්ට් එකට සම්බන්ධ කරලා තියෙනවා කියලා බෙන් හිතාගෙන ඉන්නවා. බෙන් ඒ අපාර්ට්මන්ට් එකේම ඉද්දි එතනට වින්ස්ටන් එනවා. ෆ්ලින්ට් ඉන්නවාද කියලා චෙක් කරලා බලන්න. අන්න එතකොට තමයි බෙන් රේලිට තේරෙන්නේ මෙයා සිල්වර්මන්ගේ දකුණු අත වගේ ඉන්න ලොකුම සහ විශ්වාසවන්තම ගෝලෙක් කියලා. මේ පැත්තෙන් අපේ බෙන් රේලිගේ ඇසිස්ටන්ට් වෙන ජැනට් කොහොම හරි ෆ්ලින්ට් මාර්කෝගේ විස්තර ටික පොලිසියට කතා කරලා හොයා ගන්නවා. ඒකෙන් ජැනට් දැනගන්නවා ෆ්ලින්ට් කියන්නේ සිල්වර්මන්ගේ ගෝලෙක් කියලා. හැබැයි මෙයාලට මෙතනින් සැකයක් මතුවෙනවා ජිම් ඇඩිසන් තියෙන කනෙක්ෂන් එක ඇයි ඇංගුවේ කැට්ටාඩි කියන එක. මොකද බෙන් රේලිට මේ සිල්වර්මන් මේ වලට සම්බන්ධ වෙලා ඉන්නවා නම් සාමාන්‍යයෙන් මේ වගේ කේසස් බාරගන්නේ නැහැ. මේ වෙනකොට මේර්ගේ කේස් එකෙනුත් කොහොම හරි ගැලවිලා ප්‍රශ්න වලට යන්නේ නැතුව නිදාසේ ඉන්නයි බැලුවේ. හැබැයි දැන් හැම එකක්ම මෙයාගේ වටේම කැරගෙන හින්දා මොනවා හරි කරලා කැට්ටාඩිය විතරක් බේරගන්න ඕනේ කියන මයින්ඩ්සෙට් එකේ තමයි බෙන් රේලි දැන් ඉන්නේ. ඒ හින්දා මේ කේස් එකට පොඩ්ඩක් මෙයා ફોකස් කරන විදිහට තමයි පෙන්නලා තියෙන්නේ. බෙන් රේලි කැට්ටාඩියෙන් අහනවා ඇයි මේක මට කියන්නේ නැතුව හැංගුවේ කියලා. එතකොට කැට්ටාඩි කියනවා සිල්වර්මන් තමයි මේ මුළු ඇල්කොහොල් බාර් එකම පාලනය කරන්නේ. එයා මාව බලන්නේ නිකන් බෝනික්ෙක් වගේ. ඒ හින්දා මගේ ආරක්ෂාවටයි මේ තනේ ආරක්ෂාවටයි තමයි එයා ෆ්ලින්ට් මාර්කෝ එක්කන් ආවේ. ඔයා මේක දැනගත්තා නම් කේස් එක බාරගන්නේ නැති නිසායි මම ඒක හැංගුවේ. කොහොම හරි කැට්ටාඩි ෆ්ලින්ට් ඉන්න තැන දැනගන්න ඕනේ කියලා බෙන් රේලිව මේකට කැමති කරගන්නවා. ඇත්තටම බෙන් රේලිට වැදගත් වෙන්නේ ෆ්ලින්ටෝ ජිමි නෙමෙයි. මෙතනදී මෙයාට කැට්ටාඩිව මේ ප්‍රශ්න වලින් බේරගන්න ඕනේ. මොකද රූබි වගේ මෙයාවත් නැති වෙයි කියලා බෙන්ට පොඩි බයක් ඇති වෙනවා. ඒ බයත් ඊනක් වගේ පේනවා. ඒ ඊනෙත් අපිට පෙන්වන්නේ රූබි ඉන්න තැන නිකන් කැට්ටාඩි ඉන්නවා වගේ. ඉතින් බෙන් රේලි එයාගේ ඔෆිස් එකට එද්දි සිල්වර්මන්ගේ ගෝලයෝ ටික අපේ බෙන් රේලිව අහල්ලන්න හදනවා. බෙන් නිකන් ඉන්නේ නැහැ. එතනදී එයාත් සටන් කරනවා. සටන් කරන වෙලාවේ එයාට පොඩ ස්පයිඩර්ගේ ෆයිට් ස්ටයිල් එකක් තියෙනවා. එයා ස්පයිඩර්ව හැංගට ගන්නේ නැතුව තමයි සටන් කරන්නේ. එතනින් කොහොම හරි බෙන්ව අල්ලගෙන යනවා එයාලගේ කාර් එකේ දාගෙන. එතනදී බෙන් උන්ගේ කටින්ම දැනගන්නවා ඩෝන් ඇන්ගල්ව මරලා කියලා. දැනගත්ත ගමන් බෙන් එතන හිටපු ගෝලන්ට දඩම ගහලා එතනින් ලස්සනට එස්කේප් වෙනවා. පොඩ්ඩ සිල්වර්මන් කියන හඳුර Taman ළඟටම එනවා කියලා බෙන්ට තේරෙනවා. ඒ වගේම මේ හැම දෙයකින්ම බේරෙන්න නම් Tamanගේ ඇතුලේ ඉන්න ස්පයිඩර්ව ආයෙත් එළියට ගන්නම වෙනවා කියලා බෙන් මෙතනදී තේරුම් ගන්නවා. මේ අතරේ ඊළඟ දවසේ සිල්වර්මන්ගේ ගෝලයෝ ඇවිත් බෙන්ගේ ඔෆිස් එකේ ඉන්න ඇසිස්ටන්ට් ඒ කියන්නේ ජැනට දරුණුවටම තර්ජනය කරලා යනවා.
ජැනට් නම් මේක ගැන ඇත්තටම බය වෙනවා. එයා බෙන්ට කියනවා ඔව් මම ඔයාට වැඩ කරනවා. ඔයාව ආරක්ෂා කරනවා. හැබැයි ඔයා වෙනුවෙන් පණ දෙන තරමට මම ඔයාව ආරක්ෂා කරන්නේ නැහැ කියලා. එතනින් යන්න යනවා. ඊට පස්සේ බෙන්ට රොබියෝ හම්බ වුණාම රොබී කියනවා මමත් මේ ජිම් ඇඩිසන්ගේ කේස් එකේ තමයි වැඩ කරන්නේ. ඇඩිසන්ගේ කේස් එක පත්තරේ ආවොත් තමයි මට කෑම වේලක් කර කන්න පුළුවන් වෙන්නේ. රොබී ඉන්නේ සිල්වර්මේන්ටත් විරුද්ධව සටන් කරන්න ලෑස්ති වෙලා වගේ. හැබැයි අපේ හීරෝ බෙන් රයිලි සිල්වර්මේන් ළඟට යන්නත් පොඩ්ඩක් බය වෙනවා. මොකද එයා හිතන්නේ ආයෙත් සිල්වර්මේන් ළඟට ගියොත් ස්පයිඩර්ව එළියට ගන්න වෙනවනේ. ඒකටයි බෙන් වැඩියෙන්ම බය වෙන්නේ. මොකද එයාගේ හිතේ තියෙන්නේ රූබීවත් බේරගන්න බැරි වුණ නිසා ආයෙත් ස්පයිඩර් වෙලා මෙයාලව බේරගන්න පුළුවන්ද කියලා පොඩි ගිල්ට් එකක්. මෙතනදී රොබී බෙන්ගෙන් අහනවා ස්පයිඩර් එළියට ආවොත් මොකද්ද තියෙන අවුල? සිල්වර්මේන් ආයෙත් බය වෙයිනේ. ඒක ජනතාවටත් හොඳ දෙයක් නේ කියලා. රොබී කියපු දේ ගැන බෙන් හිතනවා. ජනත් එයත් මේ වගේ කතාවක් කියපු නිසා බෙන් හිතනවා තමන් ආයිත් ස්පයිඩර් වෙන්නම ඕනේ කියලා. එයා තමන්ගේ පරණ අපර්ට්මන්ට් එකට ගිහින් ප්ලම්බර් කෙනෙක් විදිහට රවට්ටලා එයාගේ අර පරණ අයිකෝනික් සූට් එක ආයෙත් අතර ගන්නවා. ඊට පස්සේ අපේ රොබී යනවා ජිමි ඇඩිසන්ගේ ගෙදරට. හැබැයි එතන ජිමි අත තිබ්බ තැන්වල ඔක්කොම ගිනි අරන් තියෙන්නේ. මෙතනදී පෙන්වන්නේ ජිමි ඇඩිසන් පොඩ එයාගේ පවර්ස් පාලනය කරගන්න බැරුව ඉඳලා තියෙනවා කියලා. මෙන්න මෙතනදී තමයි අපිට තවත් අලුත් චරිතයක් බලාගන්න ලැබෙන්නේ. ඒ තමයි ලෝනි ලින්කන්. එහෙමත් නැත්නම් ටොම් ස්ටෝන් කියලා හිතාගන්න පුළුවන්. ඔයාලා මෙයාව ෆ්‍රෙන්ඩ්ලි නෙයිබර්හුඩ් ස්පයිඩර්මෑන් වල දැකලා ඇති. පීටර් පාකර්ගේ යාළුවෙක් විදියට. කොමික් පොත්වල නම් ලෝනි ලින්කන්ව පෙන්වන්නේ සුදු පාට ඇල්බිනෝ චරිතයක් විදියට. හැබැයි මේ සීරීස් එකේ එක පොඩ්ඩක් වෙනස් කරලා කළු ජාතික චරිතයක් විදියට තමයි පෙන්වන්නේ. මෙයාට මොනවාරි අනතුරක් වෙද්දී එයාගේ පව එක එන විදිය පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ. එයාගේ ඇඟෙන් කටු වගේ දෙයක් තමයි එළියට එන්නේ. කොමික්ස් වල තියෙන ටොම් ස්ටෝන්ගේ පවර් ස්ටයිල් එකම මේකෙන් පොඩ්ඩක් වෙනස් කරලායි තියෙන්නේ. මේ චරිතයම අපිට MCU එකේ බ්‍රෑන්ඩ් නිව් ඩේ එකනෙත් බලා ගන්න පුළුවන්. හැබැයි එතන ඉන්න ටොම් ස්ටෝන්ගේ පවර්ස් සේරම වෙනස්. කොමික් එකේ වුණත් ටොම් ස්ටෝන්ව පෙන්නලා තියෙන්නේ වෙනස්ම විදියකට. මෙතනදී රොබීගෙන් තමයි ලෝනි දැනගන්නේ ජිමි ඇඩිසන් මරණ කියලා. ඒක අහලා ලෝනි පොඩ්ඩක් දුක් වෙනවා වගේ පේනවා. ඒ එක්කම ලෝනි ෆ්ලින්ට්ව හම්බ වෙලා කියනවා ජිමි ඇඩිසන් මරණ කියලා. ඒහින්දා පොඩ්ඩක් පරිස්සමින් ඉන්න ඕනේ වගේ තමයි මෙතනදී කියන්නේ. රොබී ලොනීගෙන් අහනවා ඇඩිසන්ගේ වයිෆ් දන්නවද මෙයා මැරුණා කියලා. එයාගේ මරණයට කවුද හේතුව? මොකටද සිල්වර්මෑන්ගේ මැන්ෂන් එකට ගිනි තිබ්බේ කියලා විස්තර ඉල්ලද්දී ලෝනි කියනවා ඇඩිසන් මැරෙන්න කලින් ලොකු සල්ලි ගොඩක් ගෙනත් තිබ්බා. හැබැයි එයා මැරුණාට පස්සේ ඒ සල්ලි ඔක්කොම අරන් එයාගේ වයිෆ් එතනින් පැනලා ගියා. අනිවාර්යෙන්ම එයා ඉන්න ඕනේ මේ පළාතේ තියෙන ලොකුම සල්ලිකාර හොටල් එකක. ඉතින් රෝබී ඒ හොටල් එකට ළඟට ගිහින් බලද්දී ඒ හොටල් එකට ඇතුල් වෙන්න පුළුවන් සුදු ජාතිකයන්ට විතරයි කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. ඒ දවස්වල නිව්යෝර්ක් වල තිබුණු දරුණුම කළු සුදු ජාති ભેද ප්‍රශ්නේ තමයි මේකෙන් අපිට පෙන්වන්නේ. හැබැයි රෝබී කොහොම හරි හොරෙන් හොටල් එක ඇතුළට ගිහින් ජිමිගේ වයිෆ් හම්බ වෙනවා. රෝබී එයාව පොඩ්ඩක් බය කරලා ඇත්ත දැනගන්න ප්‍රශ්න කරනවා. කවුද ඇඩිසන්ව මැරුවේ කියලා. හැබැයි ඒ වයිෆ් කියනවා එයා මැරෙන්න යනවා කියලා මම දැනගෙන හිටියා. හැබැයි එයාව මරන්න හන දීපු කෙනා කවුද කියලා මම කියන්නේ නැහැ කියලා කතාව වෙනස් කරනවා. රෝබිට ඕන කරන තොරතුරු ටික ලැබුණ නිසා එයා එතනින් මාරු වෙනවා. මේ පැත්තෙන් අපේ බෙන් රේලි සම්පූර්ණයෙන්ම ස්පයිඩර් නොයර් විදියට වෙනස් වෙලා ඉන්න නිසා එයා හිතනවා සිල්වර්මෑන්ට පොඩි වෝනින් එකක්. ඒ කියන්නේ අනතුරන් ගෙවීමක් වගේ දෙන්න ඕනි කියලා. එයාව හම්බ වෙන්න යනවා. සිල්වර්මෑන් එයාගේ ඩ්‍රග්ස් වගේ චෙක් කරන්න යන අතරතුරේදී තමයි අපේ ස්පයිඩර් එයාව වට කරන්නේ. මෙතනදී පට්ටම ඉන්ට්‍රස්ට් ෆයිට් සීන් එකක් පටන් ගන්නවා. විශේෂම දේ තමයි මේ ෆයිට් එක වෙන්නේ මහදවල්. එතනදී අපිට ස්පයිඩර් නොයර්ගේ ඇඳුමේ නියම කලර් එක පැහැදිලිවම බලා ගන්න පුළුවන්. ස්පයිඩර්ගේ වෙබ් එකත් සම්පූර්ණයෙන්ම කළු පාටට තමයි තියෙන්නේ. අර මම කලින් කිව්වා වගේ ගෝලියෝ දෙන්නෙක්ගේ ඔලු දෙක දැලෙන් අල්ලලා එකට වදන සුපිරිම ෆයිට් ස්ටයිල් එකක් මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. ෆයිට් එක ඇස්සේ ස්පයිඩර් සිල්වර්මෑන්ට කියනවා බෙන් රේලිටයි මටයි කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි උඹ බෙන් රේලිගේ ප්‍රශ්න වලට මැදිහත් වුණොත් උඹව මරන්න වුණත් හරි මම දෙපාරක් හිතන්නේ නැහැ කියලා මරණ තර්ජනයක් කරලා යනවා. ඒ කියන්නේ සිල්වර්මෑන් බෙන් රේලිව හත්හැරියොත් ස්පයිඩර් සිල්වර්මෑන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ නැහැ කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. හැබැයි එතනින් ස්පයිඩර් යන්න කලින් සිල්වර්මෑන්ගේ කාර් එක සම්පූර්ණයෙන්ම කුඩු කරලා යනවා. ඒ නිසා සිල්වර්මෑන්ට එයා යන්න හදපු ගමන යන්න වෙන්නේ නැහැ. අන්න එතනදී තමයි ස්පයිඩර් ලොකුම වැරද්දක් කරගන්නේ. මොකද සිල්වර්මෑන් යන්න හිටපු තැන ගැන මේයර්ට කලින්ම තොරතුරු ලැබිලා තියෙනවා. ඒ නිසා සිල්වර්මෑන්ව අල්ලන්න ලොකු ප්ලෑන් එකක් ගහගෙන හිටියේ. හැබැයි සිල්වර්මෑන් එතනට ආවේ නැති නිසා පොලිසිය එතන තිබ්බ ඩ්‍රග්ස් අයිටම්ස් ඔක්කොම අල්ලගත්තට සිල්වර්මෑන් ලස්සනට බේරෙනවා. ස්පයිඩර් කරපු වැඩක් නිසා සිල්වර්මෑන් මෙතනින් නූලෙන් බේරෙනවා. මේ සිද්ධිය ගැන රොබී මාර්කින් බෙන් රේලි පස්සේ දැනගන්නවා. ස්පයිඩර් නොයර් අවුරුදු 5කට පස්සේ ආයෙත් Tamanගේ සූට් එක දාලා කරපු පළවෙනි වැඩෙන්ම ලොකුම වැරද්දක් වුණා කියලා බෙන් පට්ටම දුකෙන් ඉන්න විදිය තමයි මෙතෙන්දී අපිට පෙන්වන්නේ. මොකද සිල්වර්මෑන්ට වෝනින් එකක් දෙන්න ගිය නිසා සිල්වර්මෑන් පොලිසියට කොටු නොවි බේරුණා. ඔන්න ඔය දර්ශනෙන් තමයි ස්පයිඩර් නොයර් දෙවෙනි එපිසෝඩ් එක අවසන් වෙන්නේ. ඔයාලට මේ දෙවෙනි එපිසෝඩ් ගැන මොකද හිතෙන්නේ? බෙන් රේලිගේ ඇසිස්ටන්ට් ඒ කියන්නේ ජැනට් කරපු දේ හරිද? ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඊළඟ එපිසෝඩ් එකකින් ඔයාලව හමු වෙන්න. මම වයිට් ටොක්ස්